අහසේ පියාසර කරන අතරතුර යානා දෙකක් අතර ඉන්ධන හුවමාරු කිරීම ගුවන් නියමුවකුට මුහුණ දීමට සිදුවන අතිශය අභියෝගාත්මකම කාර්යයක්. මෙහිදී සිදුවන්නේ හුදෙක් ඉන්ධන නලයක් සම්බන්ධ කිරීමක් පමණක් නොවේ. පැයට කිලෝමීටර් 800කට වඩා වැඩි වේගයෙන් ගමන් කරන යානා දෙකක් අඩි දහස් ගණනක් ඉහළ අහසේදී මීටර කිහිපයක් තරම් සමීපයට ගෙනා යුතුයි. මේ අවස්ථාවේදී ඉදිරියෙන් යන දැවන්ත ටෑංකර් යානයෙන් ඇතිවන ප්‍රබල වායු කැළඹීම් වලට ඔරොත්තු දෙමින් තම යානය මිලිමීටරයකටවත් වෙනසක් නොමැතිව එකම මට්ටමක රඳවා ගැනීම ගුවන් නියමුවාට විශාල අභියෝගයක්. මෙහිදී සිදුවන ඉතා කුඩා වෙනසක් හෝ සුළු අත්වැරදීමකින් ඉන්ධන නලය එනම් ෆියුවල් බූම් එක සම්බන්ධ කිරීමේ ක්‍රියාවලිය ව්‍යර්ථ වී යානා දෙක එකිනෙක ගැටීමේ අවදානමක් පවා පවතිනවා. මේ සඳහා ඔවුන්ගෙන් ඉහළම මට්ටමේ මානසික ඒකාග්‍රතාවයක් අපේක්ෂා කරනවා. ලෝකයේ දක්ෂතම ගුවන් නියමුවන්ට පමණක් සාර්ථකව කළ හැකි මෙවැනි සුවිශේෂී මෙහියුම් ගැන තවත් දැනගන්න ඒරියා 51 සමග රැඳී සිටින්න.